මහත්තයා මේ මොකටද දන්නේ නැහැ මේ නැවතුනේ. මහත්තයා මේ පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම අරන් දෙන්නේ. මහත්තයා මිනිස්සු ඩ්‍රින්ක් එකක් ගන්නවා ඒක වෙනම දෙයක්. හැබැයි ඉතින් මම මේ වෙලාවේ මේ වාහනේ ඩ්‍රයිව් කරලා ඩ්‍රින්ක් එකක් ගන්න මට අවශ්‍යතාවය නැහැ. මහත්තයාට මොකද්ද දැනගන්න ඕන කියන්නකෝ මට සාමාන්‍ය. නෑ මට පේන්නේ මහත්තයා පොඩ්ඩක් බීලා වගේ ඉන්නේ. අපි පොඩි ටෙස්ට් එකක් කරලා බලමු නේද? හරි මහත්තයා. දාඩියත් එක්ක ඉන්නේ පොඩ්ඩක් දාඩිය දාලා රේනේ පොඩි ස්කින්නක් තියෙනවා එහෙම අවුලක් නැහැ. නෑ. කොහොකට අපි චෙක් අප් එකක් කරලා බලමු. හරි මහත්තයා. අවුලක් නැහැ. ඉතින් අපි මිනිස්සුනේ මහත්තයාට බලන්න පුළුවන්. මහත්තයා මම දැන් පොඩ්ඩකට කලින් අයිස් පලන් ගන්නම් ඇත්තටම කෑවා. ඒක කන්නේ මහත්තයා මේ වෙනස දන්නේ. අයිස් පලං වලයි ඇල්කොහොල් වල අතර සම්බන්ධයක් නැහැ නේ මහත්තයා. අයිස්ක්‍රීම් කෑවට ඉතින් කොහොම වෙන්නේ නැහැ නේ මහත්තයා. මහත්තයා වැරදිට වටහාගෙන තියෙනවා. හැබැයි දැන් ටිකකට කලින් තෙලිජ්ජ අයිස් පලමක් නම් ඉතින් මහත්තයා මම කෑවා ඉතින්. මොකක්ද ප්‍රශ්නේ? අයිස්ක්‍රීම් තෙලිජ්ජ හෙලෝ මේ මා සමරසිරි සර් නේද කතා කරන්නේ? ඔව් සර් මම මේ සර්ගේ අර 82 බැජ් එකේ ගෝලෙක්. ඔව් සර් 82 බැජ් එකේ ගෝලෙක් කතා කරන්නේ. සර් මතක ඇතින් මාම. ඔව් සර් බූන්දිය තමයි. සර් මේ නෑ හදිස්සිය නෙමෙයි සර් මේ පොඩි වචනයක් දැනගන්න කතා කරේ සර්ගෙන්. සර් ඉතින් සිංහල භාෂාවේ උපරිමයනේ. ඔව් මේකයි සර් මං අද ඩියුටි ඉද්දී මේ ඩ්‍රයිවර් කෙනෙක් නෑත්තුවා. මෑන් මට පොඩි වචනයක් කිව්වා මට ඒක තේරුන්නේ නෑ. ඔව් මේ මොකද සර් මේ තෙලිච්ච කියන්නේ? තෙලිච්ච අයිස් පනමක් කෑවා කියලා කිව්වා මිනිහා. මොකක්? රා? ඒ කියන්නේ සර් මේ තෙලිච්ච කියන්නේ රාවන්ටද? හරි සර් මේ මං සර්ට ගන්නම් සර් මේ නිවාඩුව නිවාඩුව ගන්න සර් හරි බොහොම ස්තුතියි කණ්ඩේපාය තෙලිච්ච රා